ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි හොයලා බලමු 2025 වසර වෙද්දී ලෝක ආර්ථික බලවතා මෙන්ම ලෝක යුද බලවතා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය ගැන. ඉතින් මේ කාරණේ ගැන අද වෙද්දී ඕනම පොඩි දරුවෙක් පවා දන්න කාරණයක්. අද වීඩියෝ එකෙන් ඇමරිකාවේ ඉතිහාසය, භූගෝලීය පිහිටීම, ආර්ථික තත්ත්වය සහ යුද ශක්තිය ගැන යම් අවබෝධයක් ලබා ගන්න ඔබට හැකි වෙනු ඇතයි මා විශ්වාස කරනවා. එහෙනම් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. වර්තමානයේ වෙද්දී ලෝකයේ කොහේ හෝ රටක අභ්‍යන්තර යුද ගැටුමක් හෝ රටවල් දෙකක් අතර ඇතිවන යුද ගැටුමකදී ප්‍රධාන සාධකයක් ඉන්නේ මේ ඇමරිකා එක්සත් ජනපදය. වර්තමානයේ වෙද්දී තියෙන හොඳම උදාහරණ දෙක තමයි ඊශ්‍රායලය සහ ගාසායි හමාස් සංවිධානය අතර පවතින යුද්ධය සහ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධමය තත්ත්වය. මේ නිසා ඇමරිකාවට පවතින යුද ආර්ථික සහ දේශපාලන බලය නිසා ඔවුන් ඕනෑම රටක යුදමය හා ආර්ථිකමය ලෙස ඍජුව හෝ වක්‍රකාර ලෙස බලපෑම් ඇති කිරීමට හැකියාව පවතිනවා. ඉතින් අපි ටිකක් ඇමරිකාවේ ඉතිහාසය ගැන හොයලා බලමු. ඇමරිකාවේ කතාව ආරම්භ වෙන්නේ යුරෝපීය ගවේෂකයින් පැමිණීමට පෙර වසර දහස් ගණනක් හිමි භූමියේ වාසය කළ ස්වදේශික ජනයා සමගින්. නමුත් වර්ෂ 1492 දී ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ පැමිණීම යුරෝපීය යටත් විජිතකරණයේ ආරම්භය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය යටත් විජිත 13ක් පිහිටවනවා. නමුත් මෙම යටත් විජිත සහ මහා බ්‍රිතාන්‍ය අතර වර්ෂ 1775 සිට 1783 කාලය තුල පැවති ඇමරිකානු විප්ලවය අතරතුර 1776 දී නිදහස් ප්‍රකාශනය අත්සන් කිරීම සමග වර්තමාන ඇමරිකා එක්සත් ජනපදය පිහිටවනවා. ඇමරිකාවේ භූගෝලීය පිහිටීම ගත්තම එය උතුරු ඇමරිකා මහද්වීපයේ මධ්‍යට වන්නට උතුරු දෙසින් කැනඩාවට සහ දකුණින් එක්සත් මෙක්සිකානු රාජ්‍යයටද මායිම්ව පිහිටනවා. නැගෙනහිරින් අට්ලාන්ටික් සාගරයෙන්ද බටහිරින් දෙපසට පැසිෆික් නොහොත් ශාන්තිකර සාගරයෙන්ද මායිම්ව පිහිටනවා. ඒ හැරණු විට පැසිෆික් සාගරයේ පිහිටි හවායි ඇතුළු දූපත් රාශියකද මහද්වීපයේ වයඹ දිග යුකෝන් වලට ඉහළින් ඇලස්කාවද ඇතුළු තවත් බොහෝ ප්‍රදේශ ඊට ඇතුළත් වෙනවා. අපි දැන් බලමු 2025 වසරේ ඇමරිකාවේ ආර්ථික තත්ත්වය මොන වගේද කියලා. වත්මන් ආර්ථික බලවතා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. පසුගිය දශක කිහිපයක සිටම ඇමරිකාව එම තත්ත්වය පවත්වාගෙන යනවා. රටක ආර්ථික තත්ත්වය මයින් ප්‍රධාන නිර්ණායකයක් තමයි එම රටේ දළ දේශීය නිෂ්පාදිතය. ඉතින් 2025 වසර වෙද්දී ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 30.337ක් විතර වෙනවා. 2024 වසර වෙද්දී ඇමරිකානු ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 28.78ක් වෙලා තිබුණා. ඉතින් මේ අනුව 2.7ක පමණ පෙර වසරට සාපේක්ෂව ආර්ථික වර්ධනයක් ඇමරිකාව අත්පත් කරගෙන තියෙනවා. ලොව දෙවන තැන ඉන්න ආර්ථික බලවතා වෙන්නේ චීනය. චීනයේ දළදේශීය නිෂ්පාදිතාංගය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 19.53ක් වෙනවා. තුන්වෙනි තැන ජර්මනියත්, හතරවෙනි තැන ජපානයත් රැඳී ඉන්නවා. ඇමරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රුසියාව ඉන්නේ 11 වෙනි තැන. ඉතින් ඔබට පැහැදිලි ඇති ඇමරිකාවේ ආර්ථිකය මුල් තැන ඉන්න අනිත් රටවල් එක්ක බලද්දී මොනතරම් ශක්තිමත්ද කියලා. දැන් අපි බලමු 2025 වසර වෙද්දී ඇමරිකාවේ යුද ශක්තිය මොන වගේද කියලා. රටක යුද ශක්තිය කොපමණද කියලා නිර්ණය වෙන්නේ එම රටේ ආර්ථිකය සහ ඊට සමානුපාතිකව එල්ලවන යුද අභියෝග මත. ඉතින් 2025 වසර වෙද්දී ලොව බලවත්ම ආර්ථිකය තියෙන ඇමරිකාව තම රටේ යුද ශක්තියද ඒ හා සමානව වර්ධනය කරගෙන තියෙනවා. මේ නිසා තමයි ඇමරිකාව ලොව වෙනත් රටවල් වල ඇතිවන සීතල යුද්ධ සඳහාද යම් දායකත්වයන් දක්වලා තියෙනවා. ඉතින් ඇමරිකාවට පුළුවන් වෙලා තියෙනවා තම රටේ ආර්ථිකය අනුව ලොව විශාලතම යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 895ක් වෙන් කරන්න. යුද පිරිවැය අතින් ලොව දෙවන තැන ඉන්නේ චීනය. ඒ ඇමරිකන් ඩොලර් බිලියන 266.85ක මුදලක් වෙන් කරනවා. තුන්වන තැන ඉන්නේ රුසියාව. රුසියාව 2025 වසර සඳහා යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 126ක මුදලක් වෙන් කරනවා. ඉතින් 1, 2 සහ 3 අතර වෙනස ඔබට පැහැදිලි ඇති. සමස්ත ලෝකයේම රටවල් යුද පිරිවැය ලෙස වෙන් කරන මුදලින් 3න් 1ක් පමණ මුදලක් ඇමරිකාව තම රටේ යුද පිරිවැය ලෙස වෙන් කරනවා. ලොව තුන්වන විශාලතම ක්‍රියාකාරී හමුදා සමාජිකයින් පිරිසක් ඉන්නේ ඇමරිකාවට. ඒ 13,28,000ක පමණ ප්‍රමාණයක්. එහි මුල් තැන ඉන්නේ චීනය. ඇමරිකාව සතුව සංචිත හමුදාවන් හෙවත් රිසර්ව් පර්සනල් 7,99,500ක පමණ ප්‍රමාණයක්ද අඩංගු වෙනවා. නමුත් ඇමරිකාව සතුව කිසිදු පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙන්නේ නැහැ. ඇමරිකාවේ භූගෝලීය පිහිටීම අනුව ඔවුන් ප්‍රධාන ලෙස අවධානය යොමු කරලා තියෙන්නේ ගුවන් සහ නාවික හමුදා බලය ගැන. භූමියේ යුද ශක්තිය ගැන ගුවන් සහ නාවික හමුදා ශක්තියට වඩා තරමක් අඩුවෙන් අවධානය දීලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඇමරිකාව වෙනම මහද්වීපයක පිහිටීමත්
කැනඩාව හා මෙක්සිකෝවට පමණක් මායිම පිහිටීමක් වෙන කාරණය මත මේ රටවල් දෙක ඇමරිකාවට මිත්‍ර රටවල් වගේම මේ මහද්වීපය තුලින් ඇමරිකාවට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල වෙන්න තියෙන සම්භාවිතය බොහෝම අඩුයි. ඉතින් ලෝක විශාලතම ගුවන් සහ නාවික හමුදා බලයනියක් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකාවේ ගුවන් හමුදා ශක්තිය ගැන හොයලා බලද්දී ලෝක විශාලතම ගුවන් හමුදා බලයනියක් ඉන්නේ ඇමරිකාවට. ඒ 7,1319ක ගුවන් හමුදා සෙබළු ප්‍රමාණයක් පවත්වාගෙන යමි. 2025 වසර වෙද්දී ඇමරිකාව සතුව මුළු යුද ගුවන් යානා 13,043ක ප්‍රමාණයක් පවතිනවා. ඒ අතර වේග ප්‍රහාරක යානා 1790ක්, සටන් ප්‍රහාරක යානා 889ක්, භාණ්ඩ ප්‍රවාහන යානා 918ක්, පුහුණු ගුවන් යානා 2647ක් පවතිනවා. ඊට අමතරව විශේෂ මෙහෙයුම් යානා 647ක්, ඉන්ධන ප්‍රවාහන යානා 605ක්, හෙලිකොප්ටර් යානා 5843ක් සහ ප්‍රහාරක වර්ගයේ හෙලිකොප්ටර් යානා 1002ක්ද පවතිනවා. මෙහි විශේෂම කාරණය වෙන්නේ මෙම සියලුම යානා වර්ග වලින් ලෝ වැඩිම අගයක සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යන්නත් ඇමරිකාවට හැකි වෙලා තියෙනවා. ඇමරිකාවේ භූමියේ යුද ශක්තිය ගැන හොයලා බලන විට ඇමරිකාව සතුව යුද ටැංකි 4040ක ප්‍රමාණයක් පවතිනවා. ඒ ලොව තුන්වන වැඩිම යුද ටැංකි ප්‍රමාණය. 2025 වසර වෙද්දී ලොව වැඩිම යුද ටැංකි ප්‍රමාණයක් තියෙන්නේ චීනයට. ඒ යුද ටැංකි 6800ක පමණ ප්‍රමාණයක්. 2024 වසර වෙද්දී යුද ටැංකි 14000කටත් වඩා පවත්වාගෙන ගිය රුසියාව සතුව මේ වෙද්දී තියෙන්නේ යුද ටැංකි 5700කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඇමරිකාව සතුව සන්නද්ධ යුද රථ 3,91,963ක්ද පවතිනවා. ස්වයංචලිත කාලතුවක්කු 671ක්, ඇදගෙන යන කාලතුවක්කු 1212ක් සහ ජංගම රොකට් විදිනයන් 641ක්ද ඇමරිකාව සතුව. රොකට් විදිනයන් අතින් ඇමරිකාව ඉන්නේ ලොව පස්වන තැන. මේ මුල් තැන ඉන්න රුසියාව. රුසියාව සතුව 3005ක පමණ රොකට් විදිනයන් ප්‍රමාණයක් පවතිනවා. ඇමරිකාවේ නාවික හමුදා බලය ගැන ටිකක් හොයලා බලමු. ඇමරිකාව සතුව ලොව විශාලතම නාවික හමුදා බලයනිය ලෙස 6,67,108ක හමුදා බලයනියක් සිටිනවා. නමුත් මුළු නාවික යාත්‍රා පවතින්නේ 440ක් විතරයි. ඒ ලොව දෙවන විශාලතම නාවික හමුදා යාත්‍රා ප්‍රමාණයකින් රට වෙනවා. වැඩිම නාවික යාත්‍රා ප්‍රමාණයක් පවතින්නේ චීනයට. ලොව වැඩිම ගුවන් යානා ප්‍රවාහන යාත්‍රා හෙවත් එයාක්‍රාෆ්ට් කැරියර් ප්‍රමාණයක් පවතින්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඒ යාත්‍රා 11ක ප්‍රමාණයක් පවත්වා ගනිමි. මීට අමතරව හෙලිකොප්ටර් ප්‍රවාහන යාත්‍රා 9ක්, ලොව වැඩිම සබ්මැරින් යාත්‍රා ප්‍රමාණය ලෙස සබ්මැරින් යාත්‍රා 70ක ප්‍රමාණයක්ද ඇමරිකාව සතුයි. ලොව න්‍යෂ්ටික බලය අතින් ඇමරිකාව ඉන්නේ දෙවන තැන. ඇමරිකාව සතුව න්‍යෂ්ටික හිස් 5550ක් පමණ ප්‍රමාණයක් පවතින බවට වාර්තා වෙනවා. ලොව වැඩිම න්‍යෂ්ටිකවි ප්‍රමාණය ලෙස 6257ක න්‍යෂ්ටිකවි ප්‍රමාණයක් පවතින්නේ රුසියාව සතුව. ලෝකයේ විශාලතම ගෝලීය ව්‍යාප්තියක් සහිත හමුදාව සහිත රට ලෙස ඇමරිකාව සැලකෙනවා. මේ වන විට රටවල් 7ක පමණ කඳවුරු 800ක පමණ ප්‍රමාණයක් ඔවුන් ස්ථාපිත කරලා තියෙනවා. මීට අමතරව ඇමරිකාව සතුව ලොව සුපිරිම විශේෂ බලකායන් කීපයක් තියෙනවා. ඩෙල්ටා ෆෝස්, නේවි සීල් ඒ අතර ප්‍රධාන වෙනවා. තවද මැරින් බලකායද අමතක කරන්න බෑ. භූගෝලීය සහ සමුද්‍රීය ගවේෂණ කටයුතු සඳහා මෙම බලකායන් බහුලව යොදා ගන්නවා. ඒ වගේම නේටෝ සංවිධානයේ ප්‍රධාන වශයෙන්ම මෙහෙවන්නේ ඇමරිකාව විසින්. ඇත්තටම නේටෝ එකේ මිලිටරි බජට් එකකින් වැඩි ප්‍රමාණයක් දරන්නේ ඇමරිකාව විසින්. නමුත් ගැටලුවක් වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය විසින් ඔවුන් නේටෝ එකෙන් අයින් වෙන බවට මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඇමරිකාව ගැන උනන්දු වෙන සියලු දෙනා වෙත යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. වීඩියෝ එක ගැන ඔබේ වටිනා අදහස් කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් ඔබට ජය.